ආයුබෝවන් දුවේ පුතේ අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ Taman නොදන්නා දේ කිරීමට යාමෙන් අමාරුවේ වැටීම ගැන කියවෙන අබරා සිල් ගත්තා වගේ කියන ජන පිරුළු කතාව ගැනයි. ඔන්න පුතේ එක ගමක හිටියා අබරන් කියලා මිනිස්සෙක්. එයා හරි මෝඩයි. කිසිම දෙයක් කිව්වට හරියට තේරුම් ගත්තෙත් නැහැ. 5-6 වතාවක් විතර එයාට කියන්න ඕනේ තේරුම් කරලා දෙන්න. ඉතින් මේ අබරන් කවදාකවත් පන්සලකට ගියේ නැහැ. පන්සලට යන්න ඕනේ නැහැ. එහෙම කියනවා. ඒ වගේම අබරන් කිසිම විදිහකින් ආගමට දහමට සැලකිල්ලක් දැක්ුවේම නැහැ. ඒ වගේම එයා හාමුදුරුවෝ ගැනත් ඊතරම් පැහැදීමකින් නෙවෙයි හිටියේ. හැබැයි පුතේ අබරන්ගේ හාමිනේ එහෙම නැහැ. එයා 4 පෝයටම සිල් ගත්තා. ඒ වගේම මස් මාළු කෑවෙත් නැහැ. කවදාකවත් බොරු කිව්වේ නැහැ. එයා හොඳ උපාසිකාවක්. අබරන් එක්ක බැලුවම එයාගේ හාමිනේ හරීම හොඳ කෙනෙක්. ඉතින් මේ හාමිනේට හිතුණා දවසක් කොහොම හරි අබරන්වත් ආගමට දහමට යොමු කරන්න ඕනේ කියලා. ඉතින් මේ සැරේ හාමිනේ පන්සලට ගිහින් සිල් අරගෙන ගෙදර ආවට පස්සේ අබරන්ට ගිහින් කිව්වා මේ ඔයා මේ පාර පොයට සිල් ගන්න ඕනේ. හොඳද? අපි අද මැරෙයිද හෙට මැරෙයිද දන්නේ නැහැනේ. එතකොට අපි ගෙනියන්නේ පින්පව් විතරයි. ඒක නිසා පිනක් දහමක් කරගන්න නම් පන්සලට යන්න ඕනේ කියලා. ඉතින් එයා මේ විස්තරේ අබරන්ට කියනකොට අබරන්ට කීප වතාවක්ම කියලා දෙන්න ඕනේ වුණා. හැබැයි ඉතින් අබරන් කිසිම දෙයක් තේරුම් ගන්නේ නැහැනේ. අබරන් හැබැයි තේරුණා වගේ පෙන්නුවට අබරන්ට තේරුණෙත් නැහැ. අබරන් ඊට පස්සේ කියනවා හාමිනේට අනේ හාමිනේ මට සිල් ගන්න තේරෙන්නේ නැහැ. කියලා දුන්නොත් ඉතින් බැරිකමකුත් නැහැ. එහෙම කිව්වා අබරන් බොහෝම අනුකම්පා සහගත විදියට හාමිනේ දිහා බලනවා. ඔන්න එතකොට හාමිනේ කියනවා ආපෝ සීල් ගන්න විදිය මම කියලා දෙන්නම්කෝ කියලා. ඉතින් ඊට පස්සේ හාමිනේ කියනවා ඔහෙට තියෙන්නේ මම දෙන සුදු ඇඳුම් ටික ඇඳගෙන උදේම පන්සලට ගිහිල්ලා හාමුදුරුවෝ කියන එක කියන්න. තේරුණාද කියලා අබරන්ගෙන් ඇහුවා. හාමිනේ අබරන්ට සීල් ගන්න විදිය කියලා දුන්නානේ. ඉතින් ඔන්න ඔය විදිහට අබරන් හිතුවා හාමිනේ කියපු විදිහටම ගිහිල්ලා හාමුදුරුවෝ කියන එක කියන්න ඕනේ කියලා. ඔන්න පුතේ 15වක පොහොය දවස උදා වුණා. හාමිනේ අබරන්ව උදේම නැගිට්ටුවා. නැගිටලා කිව්වා මේ සුදු ඇඳුම් ඇඳ ගන්නකෝ. උදේ පාන්දරින්ම පන්සලට ගියොත් ශාලාවේ හොඳ තැනක් අල්ලගෙන ඉඳ ගන්න පුළුවන්. නැත්තම් ඉතින් සෙනඟ පිරෙනවනේ කියලා හාමිනේ කිව්වා. නුපුරුදු අබරන්ටත් ඒක කියලා දීලා ඔන්න පන්සල් යන්න අබරන්ව පිටත් කරා. අබරනුත් ඉතින් කිසිම දෙයක් දන්නේ නැහැනේ. අඳුරු වැටිලා තියෙන වෙලාවෙම පන්සලට ගියා. ඒ වගේම පුතේ ලොකු හාමුදුරුවෝ අබරන් ගැන දන්නෙත් නැහැ. මොකද අබරන් කවදාවත් පන්සල් ගිය කෙනෙක් නෙවෙයිනේ. අබරන්ටත් පන්සල් යනවා කියන එක හරි අමුතුයි. ඒත් ඉතින් මොනවා කරන්නද? හාමිනේ කිව්වොත් කරන්න එපයි කියලා අබරන් දැන් ඔන්න පන්සලට ගියා. අබරන් පන්සලට යනකොට ගේට්ටුව වහලා කියලා අබරන්ට පෙනුණා. හාමිනේ කිව්වේ කාටත් කලින් යන්න කියලානේ. ගේට්ටුව අරගෙන ගියා නම් හරි. එහෙම කල්පනා කළ අබරන් ගේට්ටුව අරගෙන පන්සලට ඇතුළු වුණා. ඔය අතරේ පන්සලේ ලොකු හාමුදුරුවෝ ආවාසකේ ඉඳලා එළියට වැඩියා. එළියට වැඩියා කියන්නේ පුතේ හාමුදුරුවෝ එළියට ආවා කියන එක.
හාමුදුරුවෝ එළියට වැඩලා අහනවා කවුද ඔය පොල් ගහ ගාව එහාට මෙහාට යන්නේ කියලා ඇහුවා. අම්මේ අබරන්ට ඒක ඇහුණා විතරයි ලොකු බයකුත් ආවා. හැබැයි අබරන් පොඩ්ඩක්වත් බය වුණේ නැහැ. බය නොවි අබරන්ට මතක් වුණා හාමිනේ කිව්වනේ හාමුදුරුවෝ කියන එකම කියන්න කියලා නිශ්ශබ්දව බලාගෙන හිටියා. ඊළඟ සැරේ අයෙත් හාමුදුරුවෝ අහනවා කවුද ඔය ඇත්තා? ඇයි උතන හිටගෙන? සිල් ගන්නද ආවේ? නැත්තම් වෙන මලගෙදර කියන්නද ආවේ? කියලා හාමුදුරුවෝ ඇහුවා. එතකොට මොකද කරේ අබරන්? එක පාරටම එයත් හාමුදුරුවන්ගෙන් ඇහුවා කවුද ඔය ඇත්තා? ඇයි උතන හිටගෙන? සිල් ගන්නද ආවේ? නැත්තම් මලගෙදර කියන ගමන්ද ආවේ? කියලා. හාමුදුරුවෝ බැලුවා මේ මොකෙද මේ? මං කියන එකම කියන්නේ කියලා. ඊට පස්සේ හාමුදුරුවෝ එක පාරටම අයෙත් කිව්වා මේ ඔය හොරෙක්ද නැත්තම් පිස්සෙක්ද කියලා. එතකොටම අබරන් මොකද කිව්වේ? අබරනුත් හාමුදුරුවන්ගෙන් අහනවා මේ ඔහේ හොරෙක්ද නැත්තම් පිස්සෙක්ද කියලා. ඔය කතාව ඇහුව ගමන් හාමුදුරුවන්ට හොඳටම තරහ ගියා. පන්සලේ හිටපු සේවකයන්ටත් මේක ඇහුණා. ලොකු හාමුදුරුවෝ කියන මේ කවුද කියලා බලන්න සේවකයොත් දුවගෙන ආවා මිදුලට. මෙන්න මේ පල්ලෝරාව පන්සල් වත්තෙන් එළියට ඇදලා දාන්න කියලා හාමුදුරුවෝ කියන්න ගත්තා. අබරනුත් හාමුදුරුවෝ කියන විදිහටම නපුරු විදිහට අතපය දික් කර කෑ ගහ මෙන්න මේ පල්ලෝරාව පන්සල් වත්තෙන් එළියට ඇදලා දාන්න කියලා කිව්වා. පන්සලේ වැඩට හිටපු අයට ඇති වුණු තරහ නිසා මොකද කරේ? හාමුදුරුවන්ට පල්ලෝරා කිව්වා කියලා හොඳටම අබරන්ට ගැහුවා. අබරන් හිතුවා එහෙම තමයි සිල් දෙන්නේ කියලා. ඔන්න ඔහොම හිතලා අබරන් හිතුවා දැන් මේ සිල් ගත්ත ඇති. දැන් ගෙදර යන්න ඕනේ කියලා අබරන් ගෙදර ගියා. ඔන්න පුතේ ගෙදර යන අතර අබරන්ට මතක් වෙනවා දැම්ම ගෙදර යන්න බැහැනේ. මොකද හාමිනේ ගෙදර යන්නේ හවස් වෙලානේ. මාත් හවස් වෙලාම ගෙදර යනවා කියලා. ඉතින් ඊට පස්සේ අබරන් මොකද කරේ? කැලෑව ඇතුළට ගිහිල්ලා අකුලකට වෙලා හවස් වෙනතුරු හිටියා. ඔන්න හවස 5 වෙනකොට අබරන් ගෙදර ගියා. ඔන්න අබරන් ගෙදර ගිය ගමන් හාමිනේ ඇවිල්ලා අහනවා අබරන්ගෙන් කොහොමද? නරක නෑ නේද? දවස් 2-3ක් යනකොට ඔයා ඉබේටම පුරුදු වෙයි සිල් ගන්න කියලා කිව්වා. එතකොටම අබරන් කියනවා අනේ මන් දන්නේ හාමිනේ කොහොම ඉවසනවද මන්ද? මට නම් එක දවසටම එපා වුණා. ගහනවා කියන්නේ හාමිනේ එහෙමත් ගහිල්ලක්. හාමිනේ මේ අබරන් කියන්නේ මොනවද කියලා කට ඇරගෙන බලාගෙන හිටියා. ඉතින් අබරන් කියනවා සිල් ගන්න එක නම් මට නම් අමාරුයි. අම්මෝ මේ බලන්නකෝ මගේ ඉතුරු සලුවත් ඉරිලා කමිසෙත් ඉරිලා කියලා පෙන්නුවා. හාමිනේ එතකොටම ඇහුවා මේ මොනවද මේ? මොකද උනේ කියලා. එතකොට අබරන් Tamanට උන දේ මුල ඉඳලම කිව්වා. කතාව අහලා හාමිනේට කේන්ති ඒ වගේම හරියට හිනත් ගියා. ඇය බඩ අල්ලගෙන hina වුණා. ඊට පස්සේ අබරන්ගේ ඇඟේ තැළුණු තැන්වලට තෙල් ටිකකුත් ගෑවා. ඉතින් ඔන්න ඔහොමයි පුතේ අබරන් සිල් ගන්න ගියේ. පේනව නේද පුතේ තමන් හරි හැටි දෙයක් නොදැන දෙයක් කරන්න යෑමෙන් අපිව අමාරුවට වැටෙනවා. අන්න ඒ ගැන කියවෙන කතාවක් නිසා තමයි පුතේ අබරන් සිල් ගත්තා වගේ කියන ජනපිරුල නිර්මාණය වුණේ. ඉතින් ආදරණීය දුවේ පුතේ ඔයාලත් යමක් කරන්න යනකොට හොඳට හිතලා බලලා ඒ දේ ගැන කරන්න පුරුදු වෙන්න ඕනේ.
එහෙනම් ඊළඟ දවසේ තවත් කතාවක් අරගෙන එනකන් මම ගිහින් එන්නම්.